මේ වෙලාවේ මේ මොහොතේ මුදල් වැඩි ඔයාලගේද මගේ බය නැතුව කියන්න ඉතින් කාගේද වැඩි ඒකනේ ඒ ඔයාලා ඒත් හැමදාම මට සල්ලි ගෙනත් දෙනවනේ නැත්නම් අපිට සල්ලි නෑ මේක කම නැති යගන්න මේක ආයේ එන්නනේ මොනව වෙන්නේද මහන්සි ගන්න අර ස්ලයිඩ් එක දැකලා තියෙනවද පොඩි ළමයි යන්නේ උන් මේකේ උඩ ඉඳන් මහා අමාරුවකින් පල්ලෙහාට එන්නේ රොස් ගාලා ලෙසලා යනවා ආයේ උඩ නගින්න තමයි අමාරුව තියෙන්නේ තේරුණාද මේකයි ලෝකේ හැමදේම වගේ මෙන්න මෙහෙ යනවා කියලා ඒගොල්ලෝ කියනවා මේ වැඩි තැන ඉඳන් අඩු තැන. ඕක වෙනස් වෙන්නේ සල්ලි වලට නේද? සල්ලි විතරයි අඩු යොන්ගෙන් වැඩි උන්ට හැමදාම යන්නේ. ඒක පුදුම දෙයක්. දැන් කාගේද මේ වෙලාවේ මේ මොහොතේ මුදල් වැඩි? ඔයාලගේද මගේද? බය නැතුව කියන්න ඉතින්. කාගේද වැඩි? ඒකනේ ඒ ඔයාලා ඒත් හැමදාම මට සල්ලි ගෙනත් දෙනවනේ. හැම මාසෙම ගෙනත් අපිට සල්ලි නෑ මේක කම නැති යගන්න මේක. හැබැයි අනිත් හැමදේම වැඩ තැන ඉඳන් අඩු තැනටයි යන්නේ. පැහැදිලිද?